මටත් දෙදෙනම හලෝ. දැන් ඔයාලට පේනවා ඉස්සරහ රිලව් දෙන්නේ අද කල්ගෙන යනවා. හරි අමුතු જાති රිලව් දෙන්නේ කියන්නේ. අපිට බස් තුනක් හම්බුණා දවසනේ. බස් තුන කොයි වත්. එනිනවා මචං වරෙන්. Hi baby. How are you? යකෝ කරන් දුව දීපි. ස්නැක් එක ආවා. අවස ස්නැක් එක. මොර්නින් මේ මගේ දෙවනි vlog එක. ඉතින් අද ආවා කුරුණෑගලට. අද මාත් එක්ක දෙන්නෙක් ඇවිත් ඉන්නවා. අද චැලෙන්ජ් එක තමයි රුපියල් 1000ක් අරගෙන කුරුණෑගල ආවොත් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලන්න. අපි තුන්දෙනාට 10 ගානේ තුන්දෙනාට 3000ක් තියෙනවා. ඉතින් අපි බලමු මේ බජට් එක ඇතුලේ ඇවිල්ලා කුරුණෑගල ඇවිල්ලා කරන්න පුළුවන් දේවල් මොනවද, ඇවිදින්න පුළුවන් තැන් මොනවද, ආයේ කන්න බොන්න පුළුවන් මොනවද, ආයේ ගන්න පුළුවන් ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් මොනවද කියලා බලමු. බඩගින්නේ ඉන්න වේද කියලා බලමු. මොකද මම මේ කල්දේරම අපි ඉස්සලාම යන්නේ ඇතුගලට. පාරවල් තියෙනවා ඉතින් 3ක් විතර. අද අපි යන්නේ නුවර පාරෙන්. නුවර පාර එනකොට වත්තිමි පාරේ. හරි වත්තිමි පාරේ නම් කියන්නේ. මෙන්න මේ ඉම්පීරියල් මෙතනින් කෙලින් පාර තමයි යන්න ඕනේ. මෙතින් වත්තිමි පාර. මෙතනින් මහජන බැංකුව හම් වෙනවා. හොයාගන්න වැඩි අමාරු නෑ. ලේසියෙන් පාර හොයාගෙන යන්න පුළුවන්. මේ පාර නෙමේ තව වටෙන් එන පාරකුත් තියෙනවා. මේ තව බස් යන පාරක් තියෙනවා. බස් එකකින් ඇතුගල මුදුනට යන්න පුළුවන්. වාහනෙන් යන්න පුළුවන්. ඕනෑම වාහනකින් යන්න පුළුවන්. ඒ එහා පැත්තේ පාරෙන් අපි හදන්නේ මෙතනින් ගිහලා ගලෙන් නැගලා එහා පැත්තේ පාරෙන් බහින්න තමයි. එතනින් යන්න තියෙන්නේ පාරෙන් ගිහලා නැගින්න තියෙන්නේ. අපිට යන්න ඕනේ ගලෙන් ගිහලා නැගින්න. ඔබ සරයිනේ. එහෙනම් සුදා ගමන පටන් ගමු. යා ගමන පටන් ගමු. යකෝ මං කියන කරන්නේ. දැන්ට මොහන්සි පටන් ගත්තා විතරයි. මේ පළවෙනි තැන තව යන්න තැන තියෙනවා. මට මහන්සි නැහැ. ඉතින් මේ දෙනාට මහන්සියෙන් තමයි මම ඉතින් නැවතුණා පවුනේ. එයා තමයි පොඩි ළමයි දෙන්න. මේ බලන්නකො පරිසරයට කරලා තියෙන විනාශයක් මේ තියෙන ඇතුගල මුදුනේ. මේ වගේ හරක් වැඩ නම් කරන්න එපා ළමයි. මේ බලන්න මේ ගෙනාපු ඒවා ආයේ ගෙනියන්න දැනගන්න ඕනේ. මේ බලන්න අච්චාරු පොතේ කියලා වැඩක් නැහැ. කකුල් දෙකේ හරක් කරපු වැඩ.
හරිද? ඊට පස්සේ මේ පැත්තෙන් පේනවා කුරුණෑගල ටවුන් එක. හරිද? අර පැත්තෙන් පේනවද? රන්තාලිය වැව. හරිද? මේ පැත්තෙන් පේන පන්සල තමයි. ඒකටත් යන්න පුළුවන් මෙතනින් උඩින් ගිහිල්ලා. ඒකට කියන්නේ ඇතුගල ආරණ්‍ය සේනාසනේ. මේ තියෙන්නේ. ඇතුගල මුදල බීම දන්සලක් දෙනවා. දැන් අපි යමු බීම දන්සලට. අතුපාට මගේ බීමෙක්. මේ ළමයිට සෑහෙන වටිනවා නේද? අපි දැන් යන්නේ ඇතුගල ආරණ්‍ය සේනාසනයට. ඒක තියෙන්නේ ඇතුගල මුදුනේමයි. ඇතුගල බුද්ධ ප්‍රතිමාවට පිටිපස්සෙන් තමයි ඒක තියෙන්නේ. මෙතෙන්ට මම එකපාරක්වත් ගිහලා නැහැ. මේ යන පළවෙනි වතාව තමයි මෙතන. හරිම ලස්සනයි කියනවා. බලමු ගිහිල්ලා. අපි දැන් ඉන්නේ ඇතුගල ආරණ්‍ය සේනාසනයේ. ඇත්තටම මේක ලස්සන පන්සලක්. මමත් ආවේ පළවෙනි වතාවට. මේ ඇතුගල එන ගොඩක් අය මං හිතන්නේ මේ දන්නේ නැතුව ඇති මේක ගැන. මේ වැඩිය නම් ඇවිල්ලා ඇතුගලට ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා ගොඩාක් සෙනඟ. අද පොය දවසක්. මේ ඒත් මෙතෙන්ට මේ වැඩිය සෙනඟ ඇවිල්ලා නැහැ. මං හිතන්නේ වැඩිය දන්නේ නැද්ද දන්නේ නැහැ. ඇත්තටම ලස්සනයි. මේක අලුතෙන් හදපු පන්සලක් කියලා තමයි කියන්නේ. දැන් වෙලාව 10:45යි. අපි ගමන පටන් ගත්තේ කීයටද? 7ට. මේ වෙනකොට අපි ඇතුගලට ගියා. ඊට පස්සේ ගියා ඇතුගල ආරණ්‍ය සේනාසනයට. මේ වෙද්දී 3000න් 1300ක් වියදම් වෙලා තියෙනවා. 300ක් වියදම් වුණා බස් එකේ එන්න. නාරම්මල ඉඳන් කුරුණෑගලට එන්න. අය 800ක් ගියා තෝසේ කණ්ඩ. තුන්දෙනාට තෝසෙයි වඩේ කෑවා තේ බීවා. ඊට පස්සේ 200ක් ගියා මල් වලට. දැනට ඉතුරු 1700. බලමු ඒ 1700න් අපි තුන්දෙනාට තව කොහෙද යන්න පුළුවන් මොනවාද කන්න පුළුවන් කියලා අද දවස ඇතුළත. එද්දි ගලෙන් නැගගෙන ආවේ. දැන් අපි පාර දිගේ බහගෙන යනවා. පාරෙන් බහින එක ලේසි. මේ පාර දිගේ උඩටම වහනේ මේ යන්න පුළුවන්. ත්‍රිලව් ඉන්නවනේ බම් මේ කරන් දුවයිද? මේ පාර ලස්සනයි නේද? කූල් එකේ වහින්න පුළුවන්. අර කී මේ ගිනි ගහන මද්දානේ අවුවේ මේ නැග්ගට මේ පාර කූල් එකේ යන්න පුළුවන්. ඔන්න දැන් මලට පේන ඉස්සරහ හිලව් දෙන්නේ අද කල්ගෙන යනවා. හරි අමුතු જાති හිලව් දෙන්නේ කියන්නේ. හිලවියෝ දෙන්නේ කැතම කිව්වොත්. Hi baby, how are you? යකෝ කරන් දුවදී.
ඇතුගල ඉඳන් බහිද්දි දැක මොකද්ද මේක ඓතිහාසික ඉබ්බාගල රජමහා විහාරය. කවදාවත් ගිහිල්ලා නැහැ. ඉතින් ගිහිල්ලා බලමු. කවුරුත් මේ පැත්තට යනවා නම් තේන්නේ නැහැ. කවුරුත් හැබැයි මේ පැත්තට යනවා නම් දැක්කේ නැහැ. ගිහිල්ලා බලමු. කොඩිත් ගහලා තියෙනවා. මේ ඇතුගල මම පස් පාරක් විතර ගිහිල්ලා තියෙනවා. යන ගමන් දැකලා තියෙනවා මේක තියෙනවා. ඒත් ගිහිල්ලා නැහැ කවදාවත්. මේ යන පළවෙනි වතාව. ගිහිල්ලා බලමු. හරිම නිස්කලංකයි. ගස් වලින් වට වෙලා මාරුම කූල් එකක් දැනෙන්නේ ඇඟට. අපි දැන් ඉන්නේ ඉබ්බාගල රජමහා විහාරයේ. ඔය ඔතනින් තේන්නේ රත්තරන් පාට බුදු පිළිමයක් තියෙන්නේ. ඒක ඇතුගල ආරණ්‍ය සේනාසනය. ඊට පස්සේ ඒත් එක්කම මේ පැත්තෙන් තියෙනවා ඇතුගල බුද්ධ ප්‍රතිමාව. ඇතුගල තව ටිකකින් අපි නාන්න යන්න හොදටම. දැන් ලොකු වැස්සක් එන්නේ. වැයි පොත ටික ටික වැටෙනවා. ඒ වැස්සට ඇතුගල මුදේ ඉන්න ආස නැද්ද? ආසයි. ඇතුගලට ඇවිල්ලා තිබ්බට නර ඇතුගල ආරණ්‍ය සේනාසනයටයි ඉබ්බාගල රජමහා විහාරයටයි ඇවිල්ලා නැහනේ. අද ඒ දෙකටත් ආවා. හම්බෙන් තනින් හරි ගියා. අපි දැන් ඉන්නේ ලේක් ග්‍රවුන්ඩ් එකේ. අපිට බත් තුනක් හම්බුණා දවසට. බත් තුනකුයි වතුර බෝතල් තුනකුයි. ඒතකොට ලන්ච් එක අපිට ෆ්‍රී ඔෆ් charge. ආයේ 7 up එකක් ගත්තා. ඒකට 300යි. එතකොට දැන් අපේ ඉතුරු වෙලා තියෙන්නේ 1400යි. බලමු 1400ට මොකද තව කරන්න පුළුවන් කියලා. අපි ඉන්නේ හරියටම බඩගමුව කැලේ මැද. හරිද? මේ අද සෝචනීය තත්ත්වයක් කියන්නේ බඩගමුව කැලේ මැද තියෙනවා මේ පාක් එකක්. ඒකට යන්න වෙන්නේ නැහැ. ඒක අද වහලා. මේක අද වහලම දාලා ගන්න නෑ නේද? මම කෙනෙක් නෑනේ. ඔයාලා යනවා නම් මෙතනින් තමයි යන්න ඕනේ. හැබැයි ඉතින් අද වහලා අද යන්න හම්බෙන්නේ බඩගමුව කැලේට එන්නේ බස් එකේ આવොත් රුපියල් 50ක විතර වගේ තමයි යන්නේ. ලස්සනයි නේ? හිඳිලා. වතුර පාරක් තියෙනවා. වතුර පාරක් තියෙනවා හිඳිලා වතුර පාර. දැන් මඩ වෙලා. මේක වහින කාඩ් ලස්සනට තියලාද නේ? වහින කාඩ් ලස්සන. අප්ඩේට් එකක් දෙන්න දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? අප්ඩේට් එකක් දෙන්න කියන්නේ මෙතන මේ යන්න හිටපු තැන නෑ දැන් ඔහේ ඇවිදලා ඉන්නවා. එහෙම නෙමෙයි. දැන් මේකේ බඩගමුව කැලේ කියන්නේ වෙනම. හරිද? එතන වෙනම ඇවිදින්න පුළුවන්. එතන තියෙනවා එක එක කෑම කඩ, බඩ ඉරිඟු කඩ මේ ලස්සනට මේ පාර දෙපැත්තේ ලස්සන බලන්න පුළුවන්. හරිද? ආයේ මෙතන ඇතුළට යන්න තියෙනවා බඩගම ෆොරස්ට් පාක් කියලා. එතන මේ මම වැඩි හිටියෙකුට 70 වද කොහෙද ටිකට් එකක්. ඒ ටිකට් එක අරගෙන ඇතුළට යන්න ඕනේ.
මේක ඇතුළට යන්න පුළුවන්. අද එතන වහලා. ඒක තමයි සෝචනීය තත්ත්වය. දෙයක් ගන්න පොඩි පොඩි කඩවල් තියෙනවා. මෙතෙන්ට අපි ඉතින් බඩගින්න ගියේ නැහැ කියලා තමයි කියන්න දෙන්නේ. අපේ කෑමයි කියන්න බෑ නේද? ස්නැක් එක අවශ්‍ය ස්නැක් එක. බඩගම ඇවිල්ලා බඩගිනි ගියවට නැත්තම් වැඩක් නැහැ. බඩගමට එන්නේ 3 දෙනාට 150 ගියා. එක්කෙනෙක්ට 50 ගාන. ඊට පස්සේ මම බඩගිනි එකට 150 ගාන 300 ගියා. නෑ දෙන්නයි ගත්තේ. අනිත් එක නම් ගත්තේ නෑ. අපි දෙන්න විතරයි ගත්තේ. හරි. එතකොට අපිට දැන් කීයද වෙලාව? දැන් වෙලාව 4:40. තව 6-7 වෙනකන් අපි ඉන්න පුළුවන්. දැන්ට ඉතුරු තියෙනවා 950 නේ? 950. 950න් බලමු මොකද කරන්න පුළුවන් කියලා. අපි ඊළඟට යන්නේ ප්ලේ ග්‍රවුන්ඩ්. එන්න මේකට එන්න දෙන්න. මේ දෙන්න. මේ වගේ බෝට් එකක් තමයි මට යන්න. දෙන්නේ කියන මේ වගේ බෝට් එක තමයි මට යන්න. අපි ආව රන්තාලිය වැව බලන්න. රුපියල් 800 ඉතුරුලා තිබ්බේ. ඒකෙන් බෝට් ටිකට් එකක් එක්කෙනෙකුට 300යි. අපි දෙන්න විතරයි ආවේ. අනිත් එක්කෙනාට එන්න බෑ කිව්වා. එතකොට එතනින් 800න් 600ක් ඉවරයි. එතකොට ඉතුරු 200යි. අපේ බජට් එක එතකොට ඉවරයි. තව ගෙදර යන්න 3 දෙනාට 300ක් වුණා. ඉතුරුලා තියෙන්නේ 200යි. එතකොට අද දවසේ 3 දෙනෙක්ට බජට් එක වෙලා තියෙනවා 3100ක්. එතකොට අපේ චැලන්ජ් එක අද සාර්ථකයි. 100යි වැඩිපුර ගිහින් තියෙන්නේ. හොඳයිනේ අපේ මැනේජ්මන්ට් එක. එතකොට ඒ 3100 ඇතුලේ අපි ගියා මේ බස් වල තමයි ආවේ ගියේ. අපි ගියා ඇතුගලට ගියා. ඇතුගලට ගියා. ආයේ ඇතුගල ආරණ්‍ය සේනාසනයට ගියා. ආයේ ඉබ්බාගල රජමහා විහාරයට ගියා. ආයේ ගියා බඩගමුව හැලයට ගියා. ආයේ කොහෙද ගියේ? ආයේ බෝට්ටු පදින්න ආවා. ආයේ රන්තාලිය වැව බලන්න ආවා. එච්චරනේ අපි කරේ. කීයක් ගියාද? නෑ බං මේ දැන් කීයට ගියාද? ඇතුගල ආරණ්‍ය සේනාසනය, ඊට පස්සේ ඉබ්බාගල රජමහා විහාරය, රන්තාලිය වැව බලන්න ආවා. ඊට පස්සේ බෝට් රයිඩ් එකට ආවා. බඩගමු කැලේට ගියා 6යි. ඊට පස්සේ අපි යනවා මෙතනම අර උඩ පන්සල තියෙනවා මම පෙන්නන්නම්. වැව්ගල පන්සල. එතකොට 7ක්.
කුරුණෑගල තැන් 7කට අපි ආවා ඒ 3100ක බජට් එක. එක්කෙනෙක්ට ගිහිල්ලා තියෙනවා එතකොට 1030ක් විතර. 1030ක්. අවුලක් නැහැ නේ 1030ක්. ඉතින් මං කියන්නේ සතුටු වෙන්න ට්‍රිප් යන්න මහා ලොකු ගණන් ඕනෙත් නැහැ. මහා ලොකු මේ කාලයක් මේ ඕනෙත් නැහැ. එක දවසින් මේ සෑහෙන තැන් ගොඩක් බලන්න පුළුවන්. සෑහෙන එක්ස්පීරියන්ස් ගොඩක් ගන්න පුළුවන්. සල්ලි තියෙද්දි වෙලාව නැහැ. වෙලාව තියෙද්දි සල්ලි නැහැ කියා මේ ඉන්නේ නැතුව අපිට කාලය මැනේජ් කරගෙන සල්ලි මැනේජ් කරගෙන ඕන දෙයක් කරන්න පුළුවන් කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම පෙන්නුවේ. ඔයාලට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ගන්න, නැත්නම් නිකන් ඉන්න. ප්‍රශ්නයක් නැහැ. අපි මේ බෝට් රයිඩ් එක ගිහිලා ඊට පස්සේ යනවා වැව්ගල පන්සලට. එතනින් අපේ ගමන ඉවර කරනවා. අර තියෙන්නේ ඇතුගල. ඊට පස්සේ එතන මෙහායින් තියෙන මේ ආදාගල. හරිද? ආදාගල තියෙනවා. ඊට පස්සේ මේ තියෙන රන්තාලිය වැව. අන්න ඉර බහිනවා. මාරම ලස්සනයි. හරිද? ඊට පස්සේ මෙන්න තියෙනවා වැව්ගල පන්සල. මෙතෙන්ට තමා අපි බෝට් රයිඩ් එකෙන් පස්සේ යන්නේ. ඔන්න ඔතෙන් වැව්ගල පන්සල. ඒකෙත් මේ පන්සලට ගිහලා ආන් අර ගල් ඔය දිගටම ගල තියෙනවනේ. ඕන් ඔය ගල දිගේ ඕන් ඔයාට කෙරවලට වෙනකන් ඇවිදගෙන යන්න පුළුවන්. අපි බලමු රැ වෙන කලින් යමුකෝ. දැන් අපි යන්නේ කොහෙද? වැව්ගල පන්සලට. ඔන්න වැව්ගල පන්සල නගින්න තියෙන ගොඩ උඩ. දැන් වෙලාව කිව්වත් හරියට කීයද දැන් වෙලාව? ගෙදරින් ආවේ 7ට. දැන් 6යි කාලයි. හරිද? මේක තමයි අවසාන යන තැන වැව්ගල පන්සල. මෙතනින් අපේ ගමන ඉවර කරනවා. අපි ගෙදර යනවා. අපි ගෙදර යනවා. අපි පාරෙන් නැගලා තියෙනවා. මෙතනින් ගිහිල්ලා නැහැ වැව්ගල පන්සල මේක කලින්. පන්සලට මේ පඩිපෙළ දෙකිනුත් නගින්න පුළුවන්. හරිද? මෙතන ලේ ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ආයේ අර පැත්තෙන් පාරක් තියෙනවා. අර තියෙන වාහනේ වාහන වලට එන්න පුළුවන් අර පැත්තේ. වාහන වලට එන්න පුළුවන්, පයින් එන්න පුළුවන්. මේ 7 වෙනි එක. අපි අද දවස ඇතුළත අපි උදේ 4 තමයි ගෙදරින් පිටත් වුණේ. දැන් 6:00මාරයි. අද දවස ඇතුළත අපි කුරුණෑගල තැන් 7කට ගියා. හරි. ඒ වුණාට කුරුණෑගල ඇත්තටම ගත්තොත් දවසින් ඇවිදලා ඉවර කරන්න බැරි තැන් ගොඩාක් තියෙනවා. තැන් 30ට වඩා තියෙනවා කුරුණෑගල. හතර විතර පටන් ගන්න. ඉක්ම අරක තියෙන මේක පස්සේ ගමන් ගිහින් බලන්නකො ලස්සනයි. දැක්කද හඳ පේනවා. මේ ඇතුගල. හඳ පායලා ඇතුගලයි ආන්දාගල නැද්දේ. හරිද? දැන් ඉන්නේ වැව්ගල පන්සලේ. වැව්ගල පන්සලේ ඉඳන් ලේක් ග්‍රවුන්ඩ් එක රැයට පේන විදිය තමයි මේ ලස්සනයි ලයිට් දාලා.